ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ફોકસ හදාගන්න පුළුවන් පළවෙනිම විදිය තමයි එළියේ ඩිස්ටර්බන්ස් වලට, එළියේ නොයිස් වලට ඔයා සංවේදී නැති වෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාට ફોකස් හදාගන්න බෑ. ළඟ ඉන්න එක මොකක් කර ගොම් පාට්ටක් දැම්මම ඔයා ඒකට රියැක්ට් කරනවා නම් ඔයාට ફોකස් එක තියාගන්න බෑ. ඒක හදාගන්න වෙනවා. ආයෙත් වගන්නකො. ඔයාට දැනන දේවල් ඔයා තේරුම් ගන්න try කරා. මොනවද ඔයාට හිතෙන්නේ? මොනවද මේ වෙලාවේ ඔළුවේ කරගෙන දේවල්? එක එකව තියෙන පුළුවන් දැන් බස් එක මිස් වෙයි. ඔගේ එක එකව තියෙන වාට හිතෙනේ ඔක්කොම ටික ඒවා එකතු කරගන්න බලන්න. මොනවද හිතෙන්නේ? ඊට පස්සේ වාගේ ශරීරය ගැන හිතන්න. ආ ඉඳගෙන ඉන්නේ. ඔය අත් දෙක මේසෙ උඩ තියෙන්නේ. තේ ටච් වෙන එක. ආගේ ස්පර්ශය. ආ හුස්ම ගන්න එක. ආ හරියට ફોකස් කරොත් අර ඇඟ ඇතුලේ ලේ යනවත් දැනෙන්න ගනි. මේ ඔයාව තේරුම් ගන්න කියලා මං කියන්නේ. අනිත් එළියේ ඩිස්ටර්බන්ස් වලින් අයින් වෙලා ඔයාට හිතෙන දේ ග්‍රහණය කරගන්න බලන්න. සහ ඔයාට මේ වෙලාව ගන්න සියලු සංවේදනා. ඒ ස්පර්ශය එහෙම එකක් නේ. බඩගිනි වගේ දැනන ඒක. හිමීට ඇස් ඇරලා මෙන්න මේ වැඩේ කරලා දැම්ම අසරින්න එපා. ඇස් ඇරලා වටේ බලන්න එපා. ඇස් ඇරලා ඔයා දිහා බලන්න. ඔයා ඉඳන් ඉන්න එක يعني ඔයාගේ අභ්‍යන්තරයෙන් ඉස්සෙල්ලා බැලුවේ. දැන් ඔයා දිහා බලන්න. හිමීට ඇස් අරින්න. හැබැයි වා ඉඳන් ඉන්නවා ඇඳගෙන ඉන්න ඇඳුම කකුල් දෙක තියාගෙන ඉන්න විදිහ ඒ වාගේ පිහිටීම දැන් බලන්න. දැන් හිමීට වටේ බලන්න දැන්. ඉස්සරහා වටේ අසක 180කට ඔළුව කරකවන්න පුළුවන් නේ. එක සැරේ නෙවෙයි හිමීට කරකවලා බලන්න. බිම කොළ කෑල්ලක් වැටලා තියෙනවා නම් මොකද්ද? හෑන් බිලක් තියෙන්නේ. හෑන් බිල පාට මොකද්ද? මොනවා ලියලා තියෙන වචන? සමහරට ඒ කොළේවා කල්නුත් දැක්කා. නමුත් ඒක ලියලා තිබිච්ච දේවල් බැලුවේ නෑ. දැන් බලන්න. වාගේ අවට තියෙන දේවල් සියල්ල බලන්න. මොනවද වාට පේන්නේ? තාමත් ඇස් වහන් ඉන්නේ උනුත් ඉන්නේ. ඔන්න ඔක තමයි එක්සර්සයිස් එක. ඔක තුන් පාරක් විතර එක දිගට කරන්න. හැබැයි අවංකව කරන්න. එන ආයසරයක් ඇස් දෙක වහ ගන්නවා. ඔයාගේ ඉන්ටර්නල් දේවල් ටික තේරුම් ගන්න හදනවා. ඊට පස්සේ දෙවනුව ඔයා පරසරයට බද්ධ වෙන හැටි බලනවා. ඊට පස්සේ ඔයාගේ අවට පරසරය බලන්න. ඔක තුන් පාරක් විතර කරාට පස්සේ ඔයාලට පුළුවන් ආයේ වැඩේ කරන් යන්න. ඔයා කලබල වුණොත් ඒක බ්‍රේක් කරගන්න පුළුවන්.